තව උපා. තව ඔබ ඉඳපන්. උඹට මුකුත් වැඩක් කරන්න නැහැ නේ. ආයෙ ඉන්නවනේ ගෙදර වැඩ ඔක්කොම කරන්න. ඔබ ඉඳපන්. 11ට නැගිටිනවා. 11ට නැගිලා තේක බොනවා. තේ බීපු කෝප් එකෝ කියපන්. පෙරේද තේ බීපු කෝප් එක නේද? ඊට පස්සේ මම උඹට දෙන්න තේ දෙන්න කොන්තර උනට පොල් කට්ටකට බලපන් මොකේ මාවලු මටම කැවෙනවා උඹ කෙල්ලෙක්ට කියපන්කෝ උඹ දීගයක් දෙන්න පුළුවන්ද මට? ලැජ්ජාව පණයනවා. උඹ කාමරේ හැටි දැක්කද උඹගේ? දුම් ගලවල එතනයි බෙඩ්ෂීට් අතනයි. අම්මෝ උඹට මම මිනි උකුර වහන එක අහන්න දෙයක් ඔය ඔළුවට. බලපන් කාමරේ හැටි. ආය ඉන්නවනේ අස් කරා. උඹට දෙන්න පුළුවන් මේ කොස්ස කැඩෙනකම් බම් මේ අහල පාල මිනිස්සු මට හිනාවේ. කරුසට කෙල්ලෙක් ඉඳලා තාම මම වැඩ කරනවා බම් මේ ගෙදර. මේ කරුම ඉවර වෙන කරුම නෙමෙයි. වෙන්න ඕනේ. අපිට වෙන්න ඕනේ. මේක මතක තියාගනින්. උඹ මම එනකොට ගේ අස් කරලා තිබ්බේ නැත්තම් උඹ ඊයේ ඉඳන් පට්ට ගහන්නේ බලපන් හරිද? දේ 11ට නැගිට්ට පාර කනවා බොනවා නිදා ගන්නවා ටීවී සීරියස් කේ ඩාමද පී ඩාමද මොනවද ඔච්චරනේ බං ඕවා බැලුවා කියලා මොකද්ද වෙන්නේ? උදව්වක් පදව්වක් කරන්න පුළුවන්ද? ඵලයන් දැන් උඹට මම කෑ ගහනවා විතරයිනේ. ඊට පස්සේ බැඳලා ගිය දවසට නැන්දම්මගේ කුණු කතා අහගෙන මිනිහාගෙන් ගුටි ගන්න ඕන දවසට මේ පැත්තේ හතරම හයිනේ එන්න බං ගගා එලවන්නේ ගගා. මං ආයෙත් දින එතන තිබ්බොත් තෝ ඉවරයි.